everyone, welcome back to my YouTube channel. ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. කොහොමද ඉතින් මගේ යාළුවන්ට හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ channel එකට ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මම SL මාෂා. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අද මම ඩේ ව්ලොග් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. අද මම පොඩි වැඩ ටිකක් කරගන්න කියලා හිතාන් ඉන්නවා. මොකද දවස් ගාණක් මම ඒක ප්ලෑන් කරන් හිටියට මට ඒ වැඩේට වෙලාවක් තිබුණ නැහැ. ඒක නිසා මම මේ ඉක්මනින්ම ලෑස්ති වෙන්නේ උයලා තියලා මගේ ඒ වැඩේ කරගන්න තමයි. passion fruit ටිකක් හම්බුණා. ඒ ටික මම මේ ලෑස්ති වෙන්නේ ජූස් එකක් හදාගන්න. ටිකක් හොඳ ටිකක් නෙවෙයි හොඳටම ඉදිලා තියෙන්නේ. මම ඉතින් ලොකු passion fruit ගෙඩි 4කින් තමයි ජූස් එක හදාගන්න යන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ මොකද්ද මම කරන්න ප්ලෑන් කරන් ඉන්න වැඩේ කියලා. මෙහෙමයි මම දවස් 3-4ක ඉඳලම හිතන් හිටියා මගේ රූම් එකයි ඒ වගේම රූම් එකට ඉස්සරහින් තියෙන බැල්කනි එකයි පොඩ්ඩක් ඩීප් ක්ලීන් කරගත්තා නම් හොඳයි කියලා. නිතරම ක්ලීන් කරනවා. ඩීප් ක්ලීන් කරගන්න ටයිම් එකක් නැහැ වගේම ඇත්තටම මේක කල්දදා හිටියමට කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා කොහොම වැඩ ටික ඉවර කරලා උයන පිහින වැඩ ටික ඉවර කරලා මගේ රූම් එක ක්ලීන් කරගන්න යන්න ඕනේ කියලා. ඇත්තටම මම ජූස් එක හදන්න පටන් ගත්තේ බත් එක රයිස් එකට ගහලා. ඉතින් එතකොට ලේසියිනේ නේද? ඉතින් මම මේ විදියට ලොකු passion fruit ගෙඩි 4ක් කපාගෙන ඒකේ මද එකතු කරගත්තා මේ වගේම ජූස් හදන ජග් එකට. ඔයාලා passion දෙකට කපලා ඒකට සීනි දාලා කාලා තියෙනවද? ඇත්තටම මාරම රහයි හැමත් ගොඩක් අය ඉතින් ජූස් නේ හදන්නේ. ඇත්තටම විටමින් C තියෙන ගොඩක් හොඳ ජූස් එකක් මේක. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරනවා. ඔයාට ඔයා කැමති ප්‍රමාණයට ඔයා බොන්න රස අනුව බොන රස ප්‍රමාණය අනුව සීනි එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව මම මේකට එකතු කරගන්නවා ලුණු චූට්ටක්. මොකද මම සාමාන්‍යයෙන් ෆෘට් ජූස් හදනකොට මට ඒක පුරුද්දක් වෙලා තියෙන. අනිවාර්යෙන්ම ලුණු පිංච් එකක් අනිවාර්යෙන් එකතු කරනවාමයි. ලුණු චුට්ටක් එකතු වුණාම අමුතු රහක් එනවා ඉතින්. ඊට පස්සේ මම ඒකෙන් half වෙන්න වතුර එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මොකද මේ සීනි ටික දිය වෙන්න ඕනේ. සීනි ටික දිය වුණාට පස්සේ තමයි මම මේකෙන් ෆුල් එකක් වතුර දාගත්තේ. මට නම් passion fruit ලොකු ගෙඩි 4කින් මේ වගේ ජග් එකකින් එකක් හදාගන්න පුළුවන් වුණා. මොකද මේ passion වල ගොඩක් මේ මදේ තිබුණ නිසා චූටි ඒවා නෙමෙයි ටිකක් ලොකු ඒවා නිසා. ඉතින් මම මේ විදිහට වතුරක් දාගෙන හොඳින් මික්ස් කරගන්නවා. මම මේකට කූල් වතුර නම් දාගත්තේ නෑ. නෝමල් වතුර තමයි දාගත්තේ. ඉතින් ඔයාලා හදනකොට කූල් වතුර එකතු කරගන්න පුළුවන්. මොකද මම දැන් මේක බොන්නේ නෑ. මම බොන්න ගන්න වෙලාවට කූල් වෙලා තියෙනවා. මොකද මම දැන් මේක හදලා ෆ්‍රිජ් එකේ දාන නිසා. ඇත්තටම රස්නේ කාලෙට මේ වගේ ජූස් එකක් හදාගන්න ගොඩක් වටිනවා. මොකද ඉක්මනින්ම අපේ ඇඟ වේලෙනවා. අනිත් එක ගොඩක් අය වතුර බොන්න හොඳයි. ඉතින් මේ වගේ ජූස් එකක් හදාගත්තාම පොඩි අයට උනත් දෙන්න පුළුවන්. ඉතින් ඉක්මනට හදාගන්නත් පුළුවන්. අනිත් එක ලංකාවේ ඕන තැනක ෆැෂන් වලක් අනිවාර්යෙන් නැති තැනක් නැහැ. අපේ ගෙවල් වල ඕන තරම් තියෙනවා. ඉතින් මම ඒක හදලා ෆ්‍රිජ් එකේ දාලා මම මැරිනේට් වෙන්න කලින් චිකන් ටිකක් හදලා තිබුණා. ඉතින් ඒක දැන් මම ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඔයාලා චිකන් හදනවා නම් මේ වගේ ෆ්‍රයි කරනවා නම් අනිවාර්යෙන් විනාඩි 15ක් විතර මැරිනේට් වෙන්න ලුණු ගම්මිරිස් හොඳට අත ගාලා තියන්න. ඇත්තටම මාරම රහයි. රෙස්ටුරන්ට් එකකින් ගත්තා වගේ මාරම රසට එනවා. මම මේ චිකන් එකට මිරිස් කුඩු, එතකොට ගම්මිරිස් කුඩු, ලුණු, ඒ වගේම අනිවාර්යෙන් ඕගොල්ලොත් එකතු කරගන්න සුදු ලුණු පේස්ට් එක හරි සුදු ලුණු හොඳට chop කරලා blend කරලා ගන්න පුළුවන්. ඉඟුරු පේස්ට් එක හරි ඉඟුරු හොඳට blend කරලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න. ඇත්තටම මාරම රසයි වගේම මාරම සුවඳයි. ඊට අමතරව මම මේකට දෙහි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට අනලා
හොඳට අත ගාලා විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා තියාගන්න ඕනේ. එතකොට තමයි චිකන් එක හොඳට මැරිනේට් වෙලා එන්නේ. ඇත්තටම මාරම සුවඳයි මේ වෙලාවේ චිකන් එක ෆ්‍රයි වෙන වෙලාවේ. ඔයාට රෙස්ටොරන්ට් එක රසට චිකන් කන්න ඕන නම් අනිවාර්යෙන් මම මේ කියපු රෙසිපි එක විදිහට හදලා බලන්න. ඇත්තටම මාරම රසයි, කිසිම වෙනසක් නැහැ. රෙස්ටොරන්ට් ඒක වගේම රසට තියෙනවා. හරි ක්‍රිස්පි එකට තියෙනවා. අනිවාර්යෙන් මැරිනේට් වෙන්න තියලා තමයි මේ චිකන් එක ෆ්‍රයි කරගන්න ඕනේ. මම ඉතින් ගොඩක් හදාගන්නේ නැහැ. හරි පොඩි ප්‍රමාණයක් හදාගන්නේ. ඒ හින්දා මම ඔක්කොම එකපාර දාලා මේ විදිහට බෙද ගන්නවා. ඔයාට මේක ගැඹුරු තෙලෙම බදින්න ඕන නැහැ. සාමාන්‍ය තෙල් ප්‍රමාණයක් දාලා බෙද ගන්න පුළුවන්. මේ තියෙන්නේ බලන්නකො පාට ඇත්තටම මාරම සුවඳයි, මාරම රසයි. ඉතින් ඔය විදිහට මම චිකන් ටිකත් ෆ්‍රයි කරලා තිබ්බයි. අතර බත් එකත් උයාගත්තා. ඊට අමතරව මම උයාගත්තා පරිප්පු කරි එකක්. හොඳට කිරි දාලා හින්දවල උයාගත්තා. ඊට පස්සේ මම බණ්ඩක්ක ටිකක් තෙල් දාගත්තා. උම්බලකඩ එහෙම දාලා. ඊට පස්සේ මම මේ විදිහට පපඩම් ටිකක් බෙදගත්තා. ඒත් එක්කම නයිමිරිස් කරල් දෙකක් බෙදගත්තා. එන්නකො මං කියපු වැඩේ කරන්න දැන් උයලා එහෙම තියලා මම මේ ලෑස්තින්නේ මගේ කාමරේ ක්ලීන් කරගන්න. ඉතින් මම මේ විදිහට කර්ටන් අද හොදාගත්තා. ඒක අතම ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ඒකත් ඒ විදිහට කර්ටන් එකට දාගත්තා. ඊට පස්සේ මම මේ හොදලා තිබුණ රෙදි වගේක් අතරම දැන් දවස් දෙකක් විතර මට ටයිම් එකක් තිබුණේ නැහැ. මම රෙදි සෝදලා මේ වගේ කාමරේ ෆෑන් එක දාලා රැක් එකේ තමයි දාන්නේ. මොකද එළිය දාන්නේ නැහැ. ඩස්ට් එක තියෙන නිසා. ඉතින් මම මේ විදිහට මම හොදාගත්ත රෙදි ටිකත් නවාගත්තා. ඇත්තටම මේ රෙදි වේලනවා කියන එක නම් මහ ලොකු වැඩක් නෙවෙයි. ටක් ගාලා වේලනවා මොකද රස්නේ නිසා. ඊට පස්සේ මම මේ වගේ මගේ ඩ්‍රෙසින් රැක් එක ක්ලීන් කරගත්තා. ඇත්තටම මම මේ සතියකට සැරයක් වගේ මේ ඔක්කොම ඩීප් ක්ලීන් කරනවා. ඒත් මේ මාරම ඩස්ට් එකක් තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඒ ටිකත් හොඳට වෙට් ටිෂුව එකකින් පිහදගත්තා. මම සාමාන්‍යයෙන් මට පාවිච්චි කරන්න අවශ්‍යම වෙන ටික විතරයි මෙතනින් තියාගෙන ඉන්නේ. මොකද මම කැමති නෑ අනවශ්‍ය බඩු ගොඩාක් නිතරම යූස් කරන්න නැති දේවල් තියාගෙන ඉන්න. ඉතින් ඒ නිසා මට ඕනෙම කරන දේවල් ටික විතරයි මම තියාගත්තේ. මොකද මම කැමති නෑ බඩු ගොඩාක් පුරවගෙන නිකන් අර එතන කිසිම නීට් එකක් පිළිවෙලක් නැති ගතියක් මට දැනෙනවා එහෙම තිබුණාම. ඉතින් මම මේ විදිහට මුළු රැක් එකම ක්ලීන් කරගත්තා. ඒ වගේම මගේ මිරර් එකත් ක්ලීන් කරගත්තා. ඉතින් ඒ ටිකත් ක්ලීන් කරලා ඉවර වෙලා මම මේ ඔයාලට කලින් කිව්වා වගේ රූම් එකට ඉස්සරහින් තියෙන පොඩි බැල්කනි එකක්. මම ඒකත් අනිවාර්යෙන්ම මේක මාසෙකට සැරයක් දෙපාරක් අනිවාර්යෙන්ම හොඳින් සබන් දාලා හොද ගන්නවා. ඒක නිසා ඉතින් අද මම ඒකත් කරගන්න හිතුවා. මොකද මට ටයිම් තිබුණ නිසා. ඉතින් මම මේ විදිහට ඒකත් හොඳට ක්ලීන් කරගෙන ඔන්න ඉතින් මගේ වැඩ ඉවර වුණාට පස්සේ ඇත්තටම වොෂ් එහෙම දාලා ගියා මම කන්න. ඇත්තටම මේ වෙලාවේ මාරම් බඩගිනි. මොකද මම සාමාන්‍ය උදේට කන කෙනෙක් නෙවෙයි. කියන්නේ උදේට සමහරක් වෙලාවට මට හිතුනොත් කිරි එකක් හදා ගන්නවා. නැත්තම් මොනවා හරි සෑන්ඩ්විච් එකක් එහෙම හදා ගන්නවා. ඒත් මම දිනපතා උදේට කන්න කෙනෙක් නෙවෙයි. මොකද මට ගොඩක් උදේට කන්න බෑ. ඉතින් අතර මේ දවල්ටයි උදේටයි දෙකටම තමයි මම කන්න යන්නේ. ඉතින් මම මේ විදිහට වොෂ් එකක් එහෙම දාලා මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරන් ඇවිල්ලා ඇත්තටම දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මට අද මං හිතන් හිටපු වැඩ 100ට 90ක් විතරම ඉවර කරගන්න පුළුවන් වුණා. ඔයාලත් ඇත්තටම වැඩ කල් දාන්න එපා. අනිවාර්යෙන් ඔයාලට ක්ලීනින් වැඩ තියෙන දවසට ඔයා දවස වැඩ ටික බෙදා ගන්න. මට සඳට මම මේ වැඩ ටික කරගන්නවා. ගරු අදට මම කිචන් එකේ වැඩ කරනවා. එහෙම ඔයා සතිය බෙදාගත්තා නම් ඔයාට තියෙන වැඩ ඔයා දවසේ කරන්න ඕනේ වැඩ ටික නිකම්ම වෙනවා ඇත්තටම. ඉතින් ඒ විදිහට තමයි මමත් මගේ ක්ලීනින් වැඩ ටික මැනේජ් කරගන්නේ. ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. ඔයාලත් මේ මෙනු එක try කරලා බලන්න. හරිම ලේසි. ඉතින් අදට මම ගිහින් එන්නම්. මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න.